ජීවන්ත ඔයාලට මොකද්ද කියන්න තියෙන මැච් එකට? ඔයාලා කියන්න දෙයක් නැද්ද? මම කියේ නෑනේ ගන්න මෙහෙම තමයි මැච් දිනනවා පරදිනවා අන්තිම ඕවරේට ලකුණු 20ක් කියන්නේ තියෙන්නේ. දැන් තමයි අපේ කොට්ටුව ඇස් තියන්නේ. ජීවන්ත ඔයාලා මොකද්ද කියන්න තියෙන කොට්ටුව ගැන? බඩිකින් හරිම මලානිකයි මේ සුපර් පැසන්ලා ගහනවා සුපර් පැසන්ලාගේ හොඳම ටොප් බෑන්ඩ් හොඳම මේ බේස්බෝල මෙතන මේ වාඩ බණ්ඩෝ කරනවාද අපිට බඩගිනි මිලන්නේ එලි ගන්න ඉක්මන් ගේම පිළිබඳව මේ සාජා කියනවා අර එක පාරින්නේ හෙලෝ ගයිස් කොල්ලෝ ටික ගමනක් යන ගමන් ඉන්නේ ජීවන්ත ඉන්නවා ජීවන්ත කුමාරා මොකද්ද වන්ද පෙන්නුවා අපි දන්නේ නැහැ ඒත් එක්කම මිලාන් මුතුගල රත්නායක ඉන්නවා පේන්නේ නෑ පේන්නේ මේ අනිත් එක නම් අස්සර ගියා මේ දැන් අපි මේ මොකටද මේ යන්නේ සුපර් පැෂන් පොල් එක්ක බස් එක මිස් වෙලා සුපර් පැෂන් ඔයාලා දන්නවා ලංකාවේ මේ බස් එක මිස් වෙලා මේ ලංකාවේ නම්බර් 1 ටීම් එකේ අපිට ගාවාවක් වෙනවා ඔව් මේ බස් එක මිස් වෙලා දැන් මේ කොල්ලා පොඩ්ඩක් දාන්න යන්න ඕන මේ ගොඩක් දුරයි ඒ වුණාට අර ගමේ කොල්ලෙන්නේ ඒ වුණාට හරක් කොරෙක් ඉඳලා මේ පොඩ්ඩක් ඔව් ගොඩක් දුරයි මේ කොහොම හරි එයාට මේ නනා ඉඳලා බස් එක දාලා ගිහිල්ලා දැන් ඔව් අපිට වද දෙනවා මේ ගිහිල්ලා දාන්න කියලා මොකද එයා නැති වුණොත් සුපර් පැෂන්ලා මැච් එක පරාද වෙනවලු හරිද දැන් එයිනේ ඇතුලේ දැන් අපිට වාට බලන්න පුළුවන් මේ ඕස්ට්‍රේලියාවේ ප්ලේ කෙනෙක්ගේ ලුක් එකක් තියෙන ගොල්ලෙක් හැබැයි අපුඩියක් ගාලා ගන්න මේ ඉන්නේ මේ අකලංක මේ සුපර් පැෂන් ට්‍රැවිස් හෙඩ්ගේ කට් එක තියෙන්නේ හරි මේ මෙයා ඉක්මනට ගිහින් දාපු නැත්තම් ෆස්ට් මැච් එකලු යා මාරයිනේ මල්ලි යන්ද කොයි හෝල්ට් එකෙන් දාන්න ඕන ජුවාලන් නිවාසී පුරවලින් වට්ට ගත්තා නේද යන් එන එතෙන්ට ගිහලා බලමු අපි ඇවිල්ලා ඉන්නේ මැච් එක බලන්න හරිද මේ සුපර් පැෂන් ක්‍රීඩක ඇංගෙනවනේ බා මෙයාට එන්න පස්සක මිස්සුනා ඉතින් අපි එක පස්සක මිස්සුනා එකෙක් වීනස් ඕකේ කවුද වීනස් ට්‍රැවිස් හෙඩ් සුපර් පැෂන් ගහන කාලේ ට්‍රැවිස් හෙඩ් සුපර් පැෂන් ගහන ට්‍රැවිස් හෙඩ් ගානේ අපිට දොඩම් ගෙඩිය අරන් දුන්නා මේ ශක්තිය අරගෙන මැච් එක ගහන්න කියලා හරි මේ වාඩ බණ්ඩෝ කරනවාද අපිට බඩගිනි මිලන්නේ එලි ගන්න ඉක්මන් ගේම පිළිබඳව මේ සාජා කියනවා අර එක පාරින්නේ එලි ගන්න ආලෙල්ල ස්පොන්සර් මේ දැල්ල කඩලා ගන්න දැල්ල දෙන්න තිබ්බේ කවුද ආලියල්ල මෙතෙන් එන්න තිබ්බේ කවුද දන්නවද පිරි ගේමක් තියෙනවා ආවන මේ කුවාට ෆයිනල් එකක්ද අම්මට දිවි කානවා ගියා රෙලියේ උඩයකෝ බෝලේ පිරිවාරක් ගෙව්වේ යන්න මිස් තියනවද මොනවද තියන්නේ අප් 1200 මිලා 500යි මම 500යි තුරු 200 උඹ නළුවනේ බං ඩිස් කරන්න එපා කාටවත් ඩිස් කරන්න එපා මේ දවස්වල ආයෙක දාලා අපි ගන්නම් ගෙදර ගිහලා රයිට් මේ දාන්න කියන්නේ හොඳට සැරට දාන්න කියන්නේ උනා තියෙන්නේ කියලා අපංගෝ තියෙන්නේ දුන් බෝබල් එක තමයි දැන් දාන්න කිව්වද ඔව් කිව්වෝ ආයේ ෆුල් එකක් දාන්න ආයේ මොනා තියෙන්නේ
අය මිස් තියනවා නෑනේ. මිස් නෑනේ. මිස් නෑනේ. නෑ චිකන් පපන. චිකන් චිකන් නැද්ද? සල්ට දාන්න කොට. ඔබට මේ සුමේ මොකද කියන්නේ? මාලිෂගේ පරණ ගති නැවත මතු කවුද මේකනේ? මාලිෂ නෙමෙයි රශ්මික තමයි ඉන්න. රශ්මික කොහොමද මාලිෂ මමත් බැලුවා මාලිෂ කියන්නේ. අන්න ඒකයි. නෑ මිස් නෑ චිකන් එක අර සුපර් වැගන් කොල්ලා තනි වෙලා අතම එළියේ තියලා මේ පරක් වුණා කියලා. ඔව් ටීම් එක මගේන ගමල්ලු ඉතින්. ඇත්තටම බස් එක අද මොනවද වාට කියන්න දෙන්නේ මේ ලොග් එකේ ඇක් කරනකොට ඔයා මට කීයක් කියනවද? මේ කීයද දාදක්? දාදක් දෙන? මම තමයි මේ ටීම් එකේ යනවා. යන්නේ emotional damage මමත් යනවා. දේවා සල්ලි ගෙවපන්. බස් එක ඌට මිස්සලා නෙමේ ඌව බස් එකට මිස්සලා සීන් එකක් එහෙම ටිකක් තියන්නේ මොකද මේ zoom කරලා බලමු. මේ පේනවා කොල්ලා කාලේ කිරිලා ඉන්නේ බලාගෙන මේ පැත්තවල. ඒ අතරේ පාරක් නෙමේ පොඩි පාරක්. බාරු දැන් ඉතන ඇති ඊටාසෙන් බලපන් මං උතන කියනනම් ගානහනේ බං කියලා. සුපර්වයිසර්ලා ගහලා ගිහිල්ලා වගේ. ගාලා ගිහිල්ලා තියන්නේ දාලා දාලා ගිහිල්ලා අඩ එහෙම කියන්න එපා ඉතින්. ඒ කොල්ලන්ට ආපාස කරන්න වායි. මම පේවිසෙට් ගානේ කොල්ලෙක් තමයි දැන් අර පේනවනේ අපි මේ කද්දි ගමුනේ. කත්තිගම මේ ඉතින් මේ මොකද බැටරි බස් යනකොට වෙන්න නඩ. කොත්තු දාන්නේ දාගන්න. කොත්තුව දාන්න ඔයාලා දාන්න. මේ ලංකාව මම දාගන්න. ඔයාලා ලස්සනට ගන්න ගන්න. සුපිරියට දානවා මේ. zoom කරලා ගන්න zoom කරලා. ඊට වඩා zoom කරන්න බෑ බං. ඔය තමයි zoom කරන්න නා. ඒ මල් ගන්න එපා. මොනවාද මේ? මේ විලා මචං මේ. ඔයා කියන්නේ ස්ටේට් ලයින් එක. නෑ මේ ඇවිල්ලා මේ රිකට් පුත්. ටූර්නමන්ට් එකේ පුත්. ආයි චල zoom කරන්න වායි මොනවද zoom කරන්න. අර අරගේ මොකද දෙන්නේ? මේ යන්න. කරට දානවා නේ. ගයිස් මේ කොත්තුවක් දාන ගමන් දැන් කොල්ලන් දැන් වෙලාව ගියද? වෙලාව කොට පෙන්නේ. එයා කන් කියලා. මෙයා මේ ඔස්ට්‍රේලියන් ෆෝන් නම් මේ ඔස්ට්‍රේලියා ගෙන 10යි ඔස්ට්‍රේලියා විතරම ඕකේ. මොකක්ද නම ෆෝන් එකේ? මොකක්ද නම? දාස් මේ මෙතනත් අර මේ හොල්මන් සීන් එකක් කියලා ආරංචියක් ආවා මේ තියනවා කියලා බලන්න එන්න ඕන. මේ ආම චිකන් කෑල්ලක් දැදෙනවා නම් මම දානවා දැක්කේ ඒක තමයි. චිකන් කොත්තුව ලෑස්ති වෙන ගමන් තියෙනවා. මට දිවි මාර චාටර් එක. අයයි අපෝ. අතරයි දැක්කනේ. කොල්ලෝ මැච් එකේ මෙතන අපි ඒ කොල්ලෝ ටික කනවා බං. මැච් ගාමු කියලා ඇවිල්ලා මුන් කනවා. ඒකනේ මැච් ගන්න ආවේ මොකද සුපර් වැගන් කොල්ලත් ටීම් එක එක්ක අපි ගානේ හරි නෑ ටීම් එක ගහනවා අපි කනවා. හරි කොත්තුව ලෑස්ති. ඊනම් කමු. දැන් තමයි අපේ කොත්තුව ලෑස්ති වෙන්නේ. ඊයන්ට වල මොකද කියන්න තියෙන කොත්තුව ගැන? බඩිකින් වලිගිනේ. අයින් පාස්ලා තියෙන්නේ. මේ කඩල එකක් කෑවත් හරි ඈ උලන්නේ. අතේ ඊයද? කොත්තුව රෙඩි වෙන ගමන් තියෙන්නේ. දැන් ඇති මේක මෙහෙම බඩ පිරෙන්න දෙන්නේ නැහැ මචං. කොත්තු කෑවා කියලා කියන්න තමයි දෙන්නේ. එන්න දෙන්න එහෙම තමයි. හරි දැන් මේ එලා ඈ මොකද ගන්නවද? සුපර් අපේ ඕල්ලෝ මේ ප්‍රයිවසි දාම මේ සංජිතේ මේ මොනවාද බෙන්ච් එකේනේ. දැන් ඉන්ටර්නෙට් කතාවක් ඉතිරලා ගන්න මේ කොත්තුව අම්මෝ පොඩේ ඔය ඔක්කොම දාන්න එපා. පොඩි මේ පේන්නේ නැහැ. අන්න අවුට් එක ගම. කියමු හරිද? හරි කමුනේ. කමු. කන්න තමයි. හරි මොනවාද මේ කොත්තු කාලා දැන් කඩලත් කන්න හදන්නේ. මේ සැරේකින් ගමු. සැරකින් ගන්නද? මේ සැරේකින් සැරකින් දාන්නේ. සැරකින් කඩලත් කාලා මේ අද මැච් එක බලන්න එක නැහැ වගේ නේ. කකා ඉන්නේ. මැච් එක මේ අපේ කට්ටිය තාම ගන්න නැහැ ඒක නිසා මේකෙන් පස්සේ ඒක නිසා අපි කනවා. අපි කනවා.
A few moments later. ජීවන්ත ඔයාලට මොකද්ද කියන්න තියෙන මැච් එක ගැන? ඔයාලා කියන්න දෙයක් නැද්ද? මම කියේ නෑනේ කාන්නේ. මෙහෙම තමයි මේ මැච් දිනනවා පරදිනවා පරදිනවා ඕවා තමයි අන්තිම ඕවරේට ලකුණු 21ක් කියන්නේ ඉතින් වැඩක් නැහැ. බෝල පාප මම දානවා මේ තරගී කවුද දාන්නේ බා? අනම් පාර ගැව්වොත් හරි විශාන්ත අම්මඩ 4යි බා. අනේ මේක තවත් දාද්ද ඉතාලියද? මොකද නිදිමතේ දින්නේ? මොම වෙනවා. ඈ හරිම මලානිකයි. මලානිකයි මේ සුපර් පැෂන් ලා ගහනවා සුපර් පැෂන් ලාගේ හොඳම টොප් බෑන්ක් හොඳම මේ බේස් බෝල මෙතන টොප් පෑන්ස් මේ වෙලාවද එකයි වෙලාව One eternity later. හෙලෝ ඉතින් ඔයාලා මේ වෙනකම් බැලුවේ හරිද කිසිම දෙයක් තේරෙන්න නැතුව ඇති මොකද මේ දෙවෙනි vlog එකත් හදිස්සියෙන් ගත්ත vlog එකක් ඒ කියන්නේ අද ඇවිල්ලා ඉරිදා හරිද අද ඉරිදා මේ ඔයාලා එතකොට බැලුවේ සෙනසුරාදා රෑ හරිද සෙනසුරාදා රෑ vlog එකක් බැලුවේ ඒ කියන්නේ මේ නයිට් මැච් එකක් තිබිලා අපි බලන්න ගියා හරිද vlog එකක් කරනවා කියලා හිතාගෙන නෙමෙයි ඇත්තටම ගියේ හැබැයි මේ යද්දි හිතුණා පොඩ්ඩක් කට්ටිය නිකන් කිව්වා වීඩියෝ එකක් කරමුද කියලා හරි ඒකයි කරේ මේ තේරෙන්නේ නැතුව කිසි දෙයක් හරිද වෙච්ච කිසි දෙයක් අපිටත් තේරෙන්නේ නැහැ මොකද අපි දිදිපතේ හිටියේ ඉතින් අද ඉරිදා තව පොඩ්ඩෙන් ආයේ මැච් එකක් තියෙනවා යන්න ඉතින් ඊට කලින් තමයි ඔයාලට මේ ඊයේ වෙච්ච දේ පොඩ්ඩක් පැහැදිලි කරලා කිව්වේ මෙන්න මෙහෙම ගමනක් තමයි ඊයේ හරිද ඉතින් ඒක කිව්වේ ඒකයි මේ ඉස්සරහට හොඳ vlogs ටිකක් එයි ඉතින් බලන්න අනිවාර්යෙන්ම vlogs කියන්නේ තේරෙන්නේ නැහැ කියලා නොබලා ඉන්න එපා අනිවාර්යෙන් බලන්න මොකද මේකේ behind scenes ගොඩක් යයි මොකද අපි ඉස්සරහා ghost experiment channel එකේ කරන videos වල behind scenes ගොඩක් මේ channel එකෙන් යන්න පුළුවන් ඉස්සරහට. ඉතින් අලුත් කෙනෙක් ඉන්නවනේ channel එක subscribe කරන්න subscribe කරලා set වෙන්න හරිද? ඉදිමතේ ඉන්නේ sorry වචන පැටලෙනවා. මේ කොහොමාරි මොකද පාන්දර ආවේ night match එක බලලා. ඉතින් ඉස්සරහට ඕන vlogs මොනවාද කියලා අනිවාර්යෙන් comment එකක් දාන්න. හරි. ඒත් එකම අපේ main channel එක නැත්තම් experiment channel එකේ link එක තියෙනවා description එකේ. එතෙන්ට ගිහිල්ලා බලන්න පුළුවන් අලුත් වීඩියෝ එකක් දාලා තියෙයි මේ වීඩියෝ එක වැටෙද්දි. හරිද? ඉතින් තව මොනවද කියන්නේ? ඉස්සරහට අපේ experiment channel එකේ merch එකක් out කරනවා t-shirt එකක් oversize baggy එකක්. ඉතින් ඒකේ vlog එකකුත් ඉස්සරහට එයි. ඒකත් කැමති කට්ටියට ගන්න පුළුවන් මම design එකේම WhatsApp group එකේ දාලා තියෙනවා. ඉතින් පල්ලෙහා description එකේ mention කරලා තියෙනවා links වගේක්. හරිද? ඒ කියන්නේ අපේ social links වගේක්. ඒ වලින් ඔයාලට අපේ channel වලට එන්න පුළුවන්. හරි. එහෙනම් අලුත් vlog එකකින් හම්බෙමු. හැමෝටම ජේසු පිටයි. සරණයි පරිස්සමෙන් ඉන්න. ඉක්මනටම අලුත් වීඩියෝ එක හම්බෙමු.